ජීවිතේ වැඩිපුර මාස දෙක ක්‍රිකට්. ජීවිතේ වැඩිපුරම බලන දේ ක්‍රිකට්. හැබැයි ඒ ක්‍රිකට් ඇතුලේ මං ජීවිතේ දැන් ආස නැති දේ ක්‍රිකට් නෙමෙයි. ශ්‍රී ලංකාවේ පාරකෝටේ ඇවිදිනකොට ටීවී විකුණන්න තියෙන දැනක ටීවී එක මැච් එකක් යනවනම් එතන හිටගෙන බැලුවා. ගෙදර බැලුවා. ග්‍රවුන්ඩ් එකට ටිකට් එකක් අරන් ගිහිල්ලා මැච් එක බලන්න විදිහක් නැත්තම් ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඇඳුමක් ඇඳගෙන ජාතික කොඩිය අරගෙන ගෙදර සාලේ වැඩි වෙච්ච සංස්කෘතියක් තියෙන රටක්. සිග්නල්ද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද මැලේද කියන ભેදයකින් තොරව මිනිස්සු එකතු කරන්න පුළුවන්කම තිබුණේ ක්‍රිකට් වල. අප්‍රිය නොවිච්ච කාලේ ක්‍රිකට් මැච් එකක් කීයට යනවා කිව්වා. මට මතකයි පාන්දර 3ට 4ට පටන් ගත්ත මැච් තිබුණා. මේ හැම මැච් එකක් ඉස්සරහම අපි ගිහලා පාන්දර 3ට වාඩි වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා අප්‍රියාවෙන් කතා කරන්න වෙන යුගයක් එයි කියලා මම විශ්වාස කරේ නෑ හරියට. ප්‍රේක්ෂක විදිහට අපි මේ කතා කරා. අපිට විනෝදාස්වාදය, අපිට ආගමක්, අපිට දැනෙන දෙයක්, අපිට ආදරයක් වුණාට ක්‍රීඩකයාට ඒක ඔහුගේ වෘත්තිය. සාධාරණව හරියට උපේලා කන පත හරියට උගුරේ පල්ලයට සන්තෝෂයෙන් යනවා නේද? ඒක සාධාරණව උපේලා කාපු එකක් කියලා.